සල්ලි තියෙන කෙනෙක්ට ආදරය කරද්දී තෝරගන්න ඕනේ. ජීවිතේ හරි පුදුමයි. අපේ ජීවිතේට එක කාලෙට එක ප්‍රශ්න එනවා. ඉතින් අපි කරන්න ඕන ඒ ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැතුව ප්‍රශ්න විසඳගන්න විදිය අපිම හොයාගන්න එක. ඉතින් ආදරය කියන්නේ හරි අමුතු හැඟීමක්. ආදරය කරද්දී අපි තෝරගන්න ඕන සල්ලි තියෙන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ආදරය කරද්දී සල්ලි ඕනිමද? ඔයාලත් හිතන දෙයක් වෙන්නේ නැති ඒක. මං හිතන විදියට නම් ජීවිතේ දුක් විඳින බිඳුවෙන් පටන් අරන් නැගිටින්න උත්සාහ කරන අනාගතය වෙනුවෙන් දවස ගානේ මහන්සි වෙන කෙනෙක්ට ආදරය කරොත් ඒ ආදරේ සදාකල් තියේවි. මොකද ආදරය කරන නිසා එයා දවස ගානේ ලස්සන හීන වෙනුවෙන් රෑ දවල් නොබලා මහන්සි වෙලා සල්ලි හොයනවා. මම දැකලා තියෙනවා ගොඩක් ආදර කතාවල එක්ක කොල්ල කෙල්ලව දාලා යනවා. එහෙම නැත්නම් කෙල්ල කොල්ලව දාලා යනවා. මේකට හේතුව මොකක්ද? සල්ලි. සමහර කෙල්ලෝ කොල්ලන්ට කියනවා අපෝ මොන මගුලක්ද, මට ඕනේ කිසි දෙයක් අරන් දෙන්න තමුසෙගෙනක සල්ලි නැහැ. මහ ලොකුවට මාව බඳිනවා කියලා ඉන්නවා. බැඳලා කොහොමද මට ඕනි දෙයක්වත් තමුසේ අරන් දෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්න ගොඩක් ආදර කතාවල තියෙනවා. ඒ ප්‍රශ්නේදී ගොඩක් අසරණ වෙන්නේ පිරිමි. ඒ වගේම මෙන්න මේ සල්ලි නිසා ගෙවල් වලනුත් රිලේෂන්ෂිප් වලට අකමැති වෙනවා. සමහර දෙමාපියෝ තමන්ගේ ආදරේ ගෙදරට කියද්දී කෙල්ලන්ගෙන් අහනවා මොකක්ද ඒ කොල්ල ගැන රස්සාව? ඌට ගෙදරක් තියනවද? වාහනයක් තියනවද? ඔන්න ඕක තමයි මුලින්ම අහන්නේ. අම්මලාට තිබුණු ලොකුම ප්‍රශ්න ටික ඕක. ඕකෙන් ටික එක දෙයක්වත් නැති වුණොත් බයිනවා ඌ මොන හිගන්නේද? උඹට ගැලපෙන්නේ නැහැ. ඕක අතෑරලා දාපන් කියලා. කෙල්ලට කෙල්ලගේ ගෙදර අය බනිනවා. ඉතින් කොහොමද මේ ආදරේ කියන දෙයට සල්ලි හරස් වෙන්නේ? ගෙවල් දොරවල් ඉස්සරහට ආවේ කොහොමද මේ ආදරේදී? කොල්ල කොච්චර ආදරේ කරත් ඒ සාධක වලදී කොච්චර අසරණ වෙනවද? අපි උපතින් දුප්පත් වෙන එක අපිට කරන්න දෙයක් නැහැ. ඒත් මැරෙද්දි තිඟන්නෙක් වගේ මැරෙනවා නම් ඒක ඔයාගේ දුර්වලකම. සැබෑ පිරිමියා, සැබෑ ආදරය දෙන කෙල්ලට අවංක කොල්ලා ඌ දවසින් දවස හීන වෙනුවෙන් සටන් කරනවා. කෙල්ලගේ ගෙදරින් කැමති වුණේ නැත්තේ මට සල්ලි නැති නිසානේ. එහෙනම් මම ඒ දේ කොහොම හරි කරනවා කියලා ඒ කොල්ලා කෙල්ල වෙනුවෙන් දවස ගානේ මහන්සි වෙනවා. හරි පිරිමියා එහෙමයි. තවත් පිරිමි වර්ගයක් ඉන්නවා. උන් කරන්නේ කෙල්ලගෙන් ගන්න ඕන හැමදේම අරගෙන ඒකේ හොඳම කාලේ නිකන් නාස්ති කරලා අතෑරලා දානවා. මේක වෙන්නේ නැහැ. මම ඔයාට කැමති නැහැ. බොරු කරලා මග ඇරිනවා. ඕන ඔක්කොම අරගෙන ඒකට සමාජයටවත් මුණ දෙන්න බැරි කරලා, ගෙදරටවත් මුණ දෙන්න බැරි කරලා බඳිනවා කියලා බොරු හේතු කියලා ඒකව අතාරිනවා. ඒත් ආදරය කළා එකට එක පවුලක් වගේ ඉන්න සල්ලි ඕනිමයි. ආදරය කරද්දි සල්ලි ඕනි නැති වුණාට ලුණුයි බතුයි කාලේ ඉමු කියන කෙල්ලෝ මුලදී හා කියාගෙන ආවට පස්සේ ඒකින්ම තමයි කියන්නේ මේ මොන මගුලක්ද, උඹට බෑ මාව බලා ගන්න, කන්න බොන්න දෙන්නවත් කියලා. ඉතින් මුලින් ලුණුයි බතුයි කම් කියාගෙන උඩ පැනගෙන ආපු කෙල්ල වෙන්නේ කියනවා ඌ එක්ක ඉන්න බෑ කියලා. ඉතින් ඔන්න ඔය නිසා තමයි කියන්නේ ආදරේ කරද්දී සල්ලි ඕනි නැහැ කිව්වට ජීවත් වෙන්න සල්ලි ඕනි කියලා. හරි පිරිමියෙක් නම් ඌ කියනවා ඒකිට මම ස්ථාවරයක් කරනකන් ඉන්න, මට බෑ ඔයාට දුකක් දෙන්න කියලා. ඉතින් කෙල්ලනේ කොල්ලට මේ බරය දාලා තියන්න එපා. උඹත් පොඩි දෙයක් කරලා හරි සල්ලි කීයේ හරි හම්බ කරපන්. එතකොට දෙන්නටම හරි ලස්සනට ගොඩ යන්න පුළුවන්. එතකොට සල්ලි කියන්නේ එක සාධකයක් විතරක් වෙනවා.